ගේ ගිනි අරන් තුනා. ඔගොල්ලෝ කොහෙද හිටියේ එතකොට? වේයන්ගල්ලේ හිටියේ. ඒ කොහෙද ගියන් ඉන්නේ? ගිරකොළ කියන. ඒ මොකටද? ඒ අපි වැඩ කරන කුලී වැඩ. කුලී වැඩද කරන්නේ? ඔව්. මොකද්ද හේතුව කියලා දන්නේ නැද්ද? නෑ හේතුව දන්නේ නැහැ තාම. දැන් මොනවද ඉතුරු වෙලා තියෙන්නේ? ඔක්කොම නේ ඔක්කොම විච්චිලා. කිසිම යන්න ළමයි දිය කීවිලි. අනිත් රෙද්දක් ගන්නනේ. පොත්පත් මොකුත් නැහැ. දැන් අද ඉන්නත් ඔයගොල්ලන්ට තැනක් තියෙනවද? නෑ ඉන්නත් නෑ. ඉතින් ඇත්තටම මේ දරුවෝ දෙන්න අහිංසකයි. ඉතින් අපිට කරන්න පුළුවන් උදව් වලින් තමයි මේ දරුවෝ දෙන්න ජීවත් වුනේ. හැම දෙයකටම මේ දරුවෝ දෙන්න පන්සල් වලට හැම දෙයකටම උදව් පදව් කරගෙන යහපත්තාගෙන ජීවත් වෙනවා. හරියට හස්සාවක් නැහැ ජීවත් වෙන්න. ඉතින් කුරුම් තරලා කුලී වැඩක් එලි පහලි කරන්න. ඒ හැම දෙයකටම ඇවිල්ලා තමයි පහුගිය කාලේ මේ දරුවට ලයිට්ටත් නැතුව තුන කාලයක්. ඒවටත් කාණ්ඩ එක එකතු කරලා තමයි අපි ලයිට් බිල බබල මේ දරුවන්ට ගෙවලා ලයිට් ටික අරන් දුන්නේ. තරම අහිංසකයි. ඉතින් දැනුත් මේ ඉඩම වවන්න මේ අපි එකතු කරලා ඉඩම වවන්න ඉන්න අවස්ථාවකදී තමයි මේ වගේ විපතක් සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් අපි කැමති අර කාගෙන් හරි සහයෝගයක් අරගෙන මේ දරුවෝ දෙන්නට මේ උගන්වලා මේ දරුවෝ මේ ඉන්න තත්ත්වෙන් ඉහළට ගන්න තමයි අපි උත්සාහය. අපි ගොඩක් සල්ලි තියන අය නෙමෙයි මේ දුප්පත් අය අපි මේ ගමේ. ඉතින් මං ඇත්තටම කාගෙන් හරි ඉල්ලන්නේ මේ දරුවෝ අහිංසක දරු පැටව දෙන්න වෙනුවෙන් යම් දෙයක් කරලා මේ දරුවෝ දෙන්නව යහපත් තැනක තියන්න තමයි අපි අරමුණ.